සුබ දවසක් ඔයාලටම සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකක් බලමු කොහොමද මෙන්න මේ වගේ අඟුරු කැට හදාගන්නේ කියලා. ඔයාලට වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා අද හදන චාකෝල් කැට හදන්නේ විකුණන්න දෙන්නේ. හරිද? ඒ කියන්නේ අර විකුණන ක්වොලිටියෙන් කඩේට දාන ක්වොලිටියෙන් නෙමෙයි අද චාකෝල් කැට හදන්න යන්නේ. මගේ රෙසිපි එකට මගේ වැඩකට තමයි මේ චාකෝල් කැට හදලා තියෙන්නේ. අපි මුලින්ම බලමු මේ වැඩේට අපිට මොනවද ඕන කරන්න කියලා. අපිට ඉස්සෙල්ලාම ඕන කරන මේ විදිහට කුඩු කරගත්ත පොල් කටු අඟුරු වල කුඩු. හරිද? පවුඩර් එකක් කුඩු කරගන්න ඕනේ. ඒ වගේම අපිට මේකට ඕන වෙනවා මේ අඟුරු කෑල්ල දාගන්න අච්චුව. මෙතන තියෙන බට කෑල්ලක් තියෙනවා. මේ බට කෑල්ලේ මේක සාද කරගන්න පුළුවන් වෙන විදිහට කපාගත්ත ලී කෑල්ලක් තියෙනවා. ඒක ඇතුළට දාලා තමයි අපි මේ චාකෝල් කැටේ හදාගන්නේ. හදනදී මම ඉස්සරහට වෙන්නන්න. ඉතින් මේ ටික තමයි අපිට මේක හදාගන්න ඕනේ. ඒ වගේම අපිට පාම් පිටි ඕන කරනවා. ඔයාලා කඩේ ක්වොලිටියට මේ චාකෝල් කැට හදන්න යනවා නම් ඒක හදන විදිය. ඉතින් ඔයාලට ඒක හදනවා නම් ද්‍රව්‍ය ගන්න අනුපාතය වෙන්නේ අඟුරු කොටස් 10කට වතුර කොටස් 5කට පාම් පිටි කොටස් 1යි. මේ අනුපාතයට තමයි අපි කඩේ ක්වොලිටියට මේ චාකෝල් කැට හදන්න ගන්නවා නම් ගන්න. ඉතින් ඔයාලට ඒක YouTube එකේ සර්ච් කරලා හොයා ගන්න පුළුවන්. මෙතනදී මම දාන සේරම ටික දාන මගේ හිතේ හැටියට මගේ අතේට දැනෙන ගානට තමයි මෙතන පාම් පිටි පොල් කොට අඟුරු වතුර එකතු කරලා තියෙන්නේ. හරිද? ඒ වගේම මෙතන අපි ඇල්ලතොර දාලා තමයි පාම් පිටි අනන්න ගත්තේ. ඔයාලා අර ක්වොලිටියට හදනවා නම් අපි කරන්නේ පාම් පිටි වළඳ ලිපේ තියලා අර වතුර කොටස් පාට පාම් පිටි දාලා හොඳට මැලියම් එක වෙනකම් රත් කරගන්න. ඒ රත් කරගෙන ඉවරලා තමයි අපි පොල් කට අඟුරු දාන්න ගන්න. ඒතොර අර මේ ඇල්ලතොරෙන් දාලා අන්නට වැඩිය ටිකක් හදට ඝනකමට ඒක ඇලිලා හිටියේ. හරියනම් මේ තියෙන අපි හදාගත්ත අඟුරු කැර ටික මේ වගේ ක්වොලිටි චෙක් කරන එක කියන්නේ මේක අවුල්ලලා බලන වීඩියෝ එක ඊගාවෙන් සෙට් වෙමු. මොකද මේක අපි හදාගත්තේ මගේ වෙන වැඩකට. අපි මේ වැඩෙත් එක්ක ඊගා සතියේ මේ වීඩියෝ එක සෙට් වෙමු. එහෙනම්